හයි හයි අද වීඩියෝ කරන් ආවේ යුනිවර්සිටි සිලෙක්ට් වෙලා හොස්ටල් වෙන්න පුළුවන් බෝඩින් වෙන්න පුළුවන් යන්න ඉන්න අය ගෙදරින් යනකොට එහෙ නැවතිලා ඉන්න මොනවද අරන් යන්න ඕනේ කරන බඩු කියලා ඔයාලා කියන්න අදත් ඇහෙනවා ළමයි අර සද්දේ ගණන් ගන්න එපා මොකද අදත් ඉතින් එදාර වීඩියෝ එකේ වගේම අපේ ගෙදර මේ දවස්වල වැඩ. ඉතින් මේ මිනිස්සු සද්ද කරන මට ඉතින් යාලට සද්ද කරන්න එපා කියලා මට වීඩියෝ එකක් ගන්නවා කියලා සද්ද කරන්න නැති නියම බෑනේ. ඉතින් ඒ ගණන් ගන්න එපා. ඉතින් බලමු අද මගේ හොස්ටල් බෑග් එකේ තියෙන විදිය කාට හරි වැදගත් වේවි ඉස්සරහට යන්න ඉන්න කෙනෙක්ට කොණ්ඩේ කාලයක එහෙම ඉතින් වෙනස් කරලා දැන් ඉතින් කැම්පස් එකට යන්න වෙලාවට පොඩ්ඩක් හොඳට යන්න එපා. ඉතින් අවුලක් නැහැ මම කොණ්ඩේ කාලයක කරන් ගියාට ඉතින් ඒ වුණා ඉතින් අපි යනකොට පොඩ්ඩක් වැදගත් විදිහට යන්න එපා. ඒක හින්දා කාලයකත් එන්න බලමු මොනවද වෙන්නේ කරන්න කියලා. ටුයින් ඉතින් ඔයාලට මම පෙන්නනම් අපි පොඩි අයවත් ඉන්නවා මේ. එයාවත් වීඩියෝ එකට චුට්ටක් ගන්න ගියා. ගණන් ගන්න බෑ පොඩි ට්‍රැක් ගතියක්. ඉතින් ඒකට මම කියන්නම් මම ගෙනියන්න ගත්ත රෙදි ගැන. එක එක කැම්පස් වල තියෙනවා ෆස්ට් එකේදී අඳින්න ඕනි ඇඳුම් වර්ග අපිට එහෙම කියලා තිබෙන්නේ නැහැ. ඉතින් අපිට ඕන එකක් අඳින්න පුළුවන් කියලා තිබ්බා. ඉතින් මම එහෙම ගත්තේ. මම ලෙචස් අඳින්න ගත්තා, ඩෙනිම් ගත්තා. මම සාමාන්‍යයෙන් ගවුම් අඳින්නේ නැහැ. ඉතින් ගවුම් ගත්තේ නැහැ. ඩෙනිම් වලට අඳින්න ටී-ෂර්ට් ගත්තා. ඊට පස්සේ හොස්ටල් එකට අඳින්න රෙදි ගත්තා. හොස්ටල් එකට අඳින්න රෙදි ගන්නකොට යාලා සාමාන්‍යයෙන් මේ ගෙදර තියෙන ඇඳුම් අලුත් ඇඳුම් අරන් යන්න බලන්න. මොකද මේ සාමාන්‍යයෙන් හොස්ටල් එක ටික දවසකින් ගෙදර වගේ වෙනවා කියනවා. ඉතින් කට්ටිය මතක් කරලා ගන්න බොටම් එකක්. මොකද අපිට එහෙදි ක්‍රීඩා කරන්න රෝමියට ඕන වෙන හින්දා බොටම් එකක් ගන්න මතක් කළා. ඊට පස්සේ ආය මෙතන තියෙනවා ඔෆිස් කිට් එක. ඒක සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් වගේ අඳි කරද්දී ඕන වෙනවා මේ අපිට පළවෙනි දවසේ අඳින්න තියෙන ඒක ගත්තා. ඊට පස්සේ ඉතින් ඔයාලට කැමති විදිහට රෙදි ගන්න මේ ටික තමයි අරන් යන්න තියෙන ඇඳුම් ටික. ඉතින් ඊට පස්සේ ආයෙ ඉතින් මම ගත්තා චීත් දෙකක්. සාමාන්‍ය චීත් එපයි නාන්නෙම. ඊට පස්සේ පොරවන්න ගත්තා බෙඩ් ෂීට් එකක්. මේ වගේ එකක් ගත්තේ මොකද දන්නවද අපි මෙහෙ නුවරඑළියේ අපිට මෙහෙ සීතල වුණාට පුළුන් බෙඩ් ෂීට් එක පොරවන්න බෑ කොළඹ රස්නේ. ඉතින් මේ වගේ එකක් ගත්තා පොරවන්න. ආයෙ ගත්තා ඇඳ රෙද්ද. අපිට ඇඳකුයි මෙට්ටයි හම්බෙනවා කියලා තිබ්බා. ඉතින් ඇඳ රෙද්දක් ගත්තා. ඊට පස්සේ ආයෙ ගත්තා කොට්ටයක් අරන් එන්න කියලා තිබ්බා. මොකද කොට්ටයක් එපයි ළමයි නිදාගන්න. කොට්ටයකුත් අරන් යනවා. ආයි ඉතින් ටවල් එක තියෙනවා. මේ ටික තමයි ආය ගෙනියන්න ඕනි. දේවල් ටික. පොඩ්ඩක් ඉන්න තව තියෙනවා. ආය ගෙනියන්න ඕනි පොත්. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕන දේවල්. තියෙන්නේ මම ගත්තා මේ කටු වැඩයි මේ A4 sheet අපිට ඕන කියලා තියෙනවා. නෝට් එහෙම ලියන්න A4 sheet. ඊට පස්සේ ආය කටු වැඩ පොළ ගත්තා. පොත් නම් ළමයි මෙච්චර ඕනේ නැහැ. හරිද? එක එක ඒ වගේ ඕන කරන දානවා තියෙනවා. මේවා මට මේ කට්ටිය ඉතින් ගෙනියන්න තෑගි හිම දුන්නේ. ඒවා මෙච්චර ඕන කරන්නේ නැහැ. මේකේ මම ටිකයි අරන් යන්නේ. ඔච්චර මේ වීඩියෝ එකට පොඩ්ඩක් ගත්ත දන්නේ නැද්ද? ඊට පස්සේ ආය හැන්කර්ස් ගන්න මේවා මම ගත්ත 3ක්. ඊට පස්සේ පෙන්සිල් කේස් එක අරන් යන්න මතක් කළා. මේකෙදි ඉතින් ඕන කරන දේවල් දන්නවනේ. මම කැල්ලේ කරන් යනවා. කැල්ලේ ගෙනියන්න ඕනනේ. එස්සේ සිලටොප් ටිපෙක්ස් මේ ස්ටේපර් එහෙම ස්ටේපර් කතු ඒවා එක්කෙනෙක් එක ගානේ වගේ ගෙනාවා නම් ඇති රූම් එකට. හයිලයිට් පෑන් මකන අදිරුව කටර් එකිනෙක නොකී දේවල් ටික තියෙනවා. ආය මේ ටේබල් ලැම්ප් එකක් ගත්තා. මේක මේ අපේ ගෙදර තිබ්බ එකක් මම ඉතින් ගත්තා. ගෙදර තියලා වැඩ නැහැ නේ. ආයි වොච් එකක් ගත්තා. ඒ ටිකත් අරන් යන්න. ඉතින් ආයි ගෙනියන්න ඕනේ සෙරප්පු සපත්තු. අපිට සපත්තු ගෙනියන්න කියලා තියෙනවා. ඒ දන්නවද? මේ අපිට ලැබ් වලනේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ලැබ් වලට අනිවාර්යෙන් සපත්තු දාන්න කියලා තිබ්බා. ඉතින් සපත්තු ගත්ත මේවා අනිවාර්යෙන් නෑ. ඉතින් මේ අයියලා කලන් ඉල්ල ගන්න පුළුවන්. හැමදාම හැමෝටම ලැබ් වලට එන්නේ එක වෙලාවට නෙමෙයි. එතකොට කටියෙන් ඉල්ල ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් චූටි ළමයෙක් වලට පොඩ්ඩක් පේන වැතිනේ මගේ රූපේ. ඉතින් මගේ ඇඟට මට කාගෙන්වත් දේවල් ෂෙයා කරගන්න බෑ. මම ගොඩක් පොඩි. ඊට පස්සේ ඉතින් මේවා මේ සැන්ඩ්ස් එහෙම ගත්තා. ඊට පස්සේ සිරප්පු දෙකක් එහෙම ගන්න ඉතින් ඔය ටික ගන්න ඕනේ. හරි ඊට පස්සේ ආය ගෙනියන්න ඕනේ සබන් පැක්. මේම සබන් පැක් එකක් ගත්තා. එතකොට වාසි මොකද අපිට ආය මේ රෙදි සබන් ගගත් උල්ලන්න බෑනේ. ඉතින් රෙදි පෙඟෙන් දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඒවට සබන් කුඩු ගත්තා. බ්‍රෂ් එකක් ටූත් පේස්ට් ගන්න. ඊට පස්සේ මේ ලූෆා එකක් ගත්තා. ආය මේක ගත්තේ සපත්තු එහෙම උල්ලන්න එපේ ළමයි. ඊට පස්සේ බොඩි වොෂ් ගන්න නෙමෙයි මම ගත්තේ ඒවා. ෆේස් වොෂ් එකක් ගත්තා. ෂැම්පු කන්ඩිෂනර් ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ස්කින් කෙයා ගෙනියන්න ළමයි. මම ඉතින් වැඩි මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි ඉතින් මගේ. මෙන්න මේ ටික ගත්තේ අරන් යන්න. ඊට පස්සේ ඉතින් සබන් දාන්න සබන් පෙට්ටියක් අරන් යන්න. රේස් එකක් අරන් යන්න. ඔය ටික තමයි මම ගත්තේ. ඔය ටික
පස්සේ ඉතින් කොණ්ඩ කටු කොණ්ඩ බෝල් තමයි එව්වා ගන්න කරාඹු එහෙම මේවා ඉතින් ගන්න 50ක් ගන්න මේවා එහෙම ඉතින් රූම් එකට එක ගන්න තිබොත් ඇති මං ගත්තා. ඊට පස්සේ ගත්තේ ළමයි මේවා ගත්තා. මේවා නම් ගත්තේ ඉතින් හදිස්සියකට නූඩල්ස් එකක් හදාන්න කන්න හැඳි ගැරපු අරගන්න. මේ කෝප් එක ගත්තා ළමයි. මේක හැව පොඩි එකෙක්ගේ වගේ. මම මේක ගත්තේ දන්නවද? අපි විදුර අර යන්න බැරි හින්දා මේක ගත්තේ. මේකේ මේ පියනක් තියෙනවා. ඒක හරි ෂෝයි. ඒකයි ගත්තේ. මේක මට ඇති කියලා හිතනවා. මම පොඩිනේ මට ඒ ඇති. ඒක ගත්තා බින්ගානක් කරයි යන කෝපයක් කරයි යන්න. මෙහෙම මේවත් ගන්න නෙමෙයි මම ගත්තා. ඊට පස්සේ සීනි තේකොළ දාන්න අරයි යන්න. අපිට හොස්ටල් වල කෑම උයාන කන්න බෑ. අපිට හීට් එකක් අරයි යන්න පුළුවන්. තේ බොන්න වතුර උණු කරගන්න. එහෙත් වතුර තියෙනවා බොයිලර් තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. බොයිලර් තියෙනවා කියලා. මේ ඉතින් අපි රූම් එකේ කට්ටිය කතා වෙලා තමයි මේවා මේ එක්කෙනෙක් ගෙනාවේ නැත්තම් මොකද 4 දෙනෙක් අරන් ගිහින් වැඩක් නෑනේ. ඉතින් මම සීනි තේකොළ ගෙන යන්න භාජන ගේන්න පොරොන්දු වුණා. ආය ඉතින් මම වතුර බෝතලයක් හිමත් ගත්තා. ඔයාලා ගන්න ඔයාලට ඕන ලස්සන වයි වාරන වතුර බෝතල් ගන්න. ආය 50ක් මේ කන්නඩියක් එහෙම ගන්න අපේ කට්ටිය කන්නඩි ගේනවා කිව්වනේ. ආය මම ගත්තා කුඩයක්. ඒවා ඉතින් ළමයි ඔයාලගේ පෞද්ගලික දේවල් නේ. ළමයි ඔයාලා බෙහෙත් අරන් යන්න. ඔයාලා පාවිච්චි කරන මොන හරි බෙහෙත් තියෙනවා නම් ඒවත් අරන් යන්න. මේ 60 කටු හිමත් ගත්තා. මේ සමහන් සිද්ධාලේප ප්ලාස්ටර් මේ ටිෂු පැකට් එකම අරන් යන්න. අසමෝද ගම් ගත්තා. පැනඩෝල් ගන්න හම්බුන්නේ නැහැ ළමයි. මං ගිහපු කඩේ තිබ්බේ නැහැ. හිටවත් අරගන්න ඕනේ. ඔයාලා බෙහෙත් බඩු අරන් යන්න. ඔයාලා මොන හරි බෙහෙත් පාවිච්චි කරනවා නම් ඒවත් අරන් යන්න. අනිත් කට්ටියට කරදර කරන්න බෑනේ. ඒවා අරගෙන යන්න. ඊට පස්සේ ළමයි ඉතින් මේ ඔය ෂණික කෑම જાති ටිකක් කරා යන්න. ඉතින් අපිට ඕන වෙලාවට හදන් කන්න සම්පෝෂණයම ගත්තා. ඉතින් අපිට මේවට පොල් එහෙම හරි තියෙනව නේද? මේ වේලපුවා. ඒව ගන්න වෙනවා. මට කෑම බීම තව මට අපේ නැන්දිලා මේ අපේ අම්මලා මේ හදලා දෙනවා කිව්වා. ඒවා ඉතින් වීඩියෝ එකට දාන්න විදියක් නැහැ. මම යන්නේ අනිද්දා. හෙටට යාලා ඒව හදලා දෙයි. ඒවා ඉතින් වීඩියෝ එකට දාන්න විදියක් නැහැ. ඔයාලා ඉතින් කෑම જાති ගන්න මම ගත්තේ මෙච්චරයි. මට කෑම වැඩි කන්න බෑ ළමයි. ඔන්නවා තමයි ගත්තේ. ඉතින් ඔයාලා ඔයාලට කන්න පුළුවන් දේවල් ගන්න. සාමාන්‍යයෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් ලේසි පහසු දේවල්. ඉතින් මේවා අරයි යන්නේ යනකොට ගෑල් ළමයි අනිත් අයට කරදර කරන්න. යන්න ඕනේ නැහැ එතකොට. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන මම කැල්ලයක් ගත්තා. මොකද අපිට කැල්ලක ගෙනියන්න ඕනේ. කැල්ලක ගෙනියවුවා මේවා ලැප් එක. අවශ්‍ය කරන charger cable ඒවා ඔක්කොම අරගෙන යන්න ළමයි මතක් කළා. අපි දුර දිහාකට යනකොට ඒවා ගන්න යන්න. එතකොට අමාරුනේ මේ ෆෝන් එක මේ වීඩියෝ කරන්න වෙන මේ ටික අර යන්න ඕනේ ආයෙ වල. ඊට පස්සේ ලයිටර් එකක් ගිනි පෙට්ටියක් එම අරන් යන්න ලයිටර් බල ඉටිපන්දන් අරන් යන්න. මං ඉටිපන්දන් ගත්තේ නෑ. ඊට පස්සේ ටෝච් එකක් ගත්තා. ටෝච් එකක් එමත් අරන් යන්න. ඊට පස්සේ ආය ඔයාලා පරණ රෙදි කැල්ලක් වගේ අරගෙන යන්න බලන්න. මොකද පරණ රෙදි කැල්ලක් ළමයි දූවිලි හැම පිහින්න ඌමනා වෙනවා. ඊට පස්සේ ආය අපි රූම් එක 4 දෙනෙක් ඉන්න පුළුවන් කියලා තිබ්බා. ඉතින් අපි හොයාගත්ත 4 දෙනා. අපි 4 දෙනා එකතු වෙලා මේ සල්ලි දාලා හීටර් එකකුයි අයන් එකයි ගත්තා. එහෙම ගන්න ඔයාලත් රූම් එකට 4 දෙනෙක් සෙට් කරගෙන නැත්තම් එක්කෙනෙක්ට එකක් ගේන්න එහෙම බෙදාගෙන ගේන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි බඩු ටික අවශ්‍ය කරන. ඉතින් ඔයාලට කැම්පස් යන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය ටික තමයි මම හොස්ටල් එකට අරන් යන්න ලෑස්ති කරගත්තේ. මම හිතනවා මම මොනවත් අඩුපාඩුවක් කිව්වේ නෑ කියලා. ඔයාලා 60 කටු මං කිව්වේ 60 කටු ආය මේ පිනිවැලක් පිනිවැලක් කියන්නේ අපි වැද්දේ රෙදි වැල් බඳින්න එපා. රෙදි වේල ගන්න මේ එතකොට ලණුවක් අරන් යන්න අපේ එක්කෙනෙක් ගේනවා කියවුවා. අපි 4 දෙනා සාමාන්‍යයෙන් අර පොදු භාවිතා කරන්න පුළුවන් ඒවා බෙදාගෙන ගේන්න තීරණය කරා. රෙදි වනන්න එකගෙන ඒවා රෙදි හුල ගන්න පුළුවන් ඒවට ක්ලිප්ස් අරන් එන්න. ආය මම හිතනවා මම ඔයාලට හැමදේම වගේ කිව්වා කියලා. පොඩ්ඩක් ඉන්න ළමයි කතා කරනකම්. මම මේ වීඩියෝ එක දැම්මට මේවා මේ ඉතින් යන්න ඉන්න කට්ටිය ගන්න ඉතින් හිමීට බඩු ඔක්කොම එකවර ගන්නකොට අමාරුයිනේ. හැබැයි රෙදි ගන්න ඔයාලා හදිස්සි වෙන්න එපා. මොකද රෙදි එක එක කැම්පස් වල පළවෙනි අවුරුද්දේ මේ එක එක වගේ වෙනස් වෙනවා. එතකොට ඒවට ගැලපෙන්න රෙදි ගන්න ඕනේ නේ. හොස්ටල් වල නම් සාමාන්‍යයෙන් ඕනේ ඇඳුමක්
අවුලක් නැහැ කියලා තියෙනවා. හැබැයි කැන්ටින් එකට එහෙම යනකොට සාමාන්‍යයෙන් අපි දිගට ඇඳන් යන්න ඕනේ. අපි කොට ෂෝට් ඇඳට ඒවා දිගට ඇඳගෙන යන්න බෑනේ. හින්දා ඒවට ගැලපෙන්න දිගට ගන්න. රෙදි ගන්න හොස්ටෙල් එකට නම් අදින්න රෙදි ගන්නකොට ගෙදර තියෙන ඒවා අරන් යන්න බලන්න. ඉතින් අලුතෙන් ගන්න උවමනාවක් නැහැ. මම මේ පෙන්නපු හැමදේම මාත් අලුතෙන් ගත්තේ දේවල්. මමත් ගෙදර තිබ්බ දේවල් ගත්ත සාමාන්‍යයෙන්. එහෙම තමයි බඩු ගත්තේ. වැදගත්යි කියලා හිතනවා. මොකද මේ අපේ ටෙක්නොලොජි අපේ ජපුරේ කැලණිය පටන් ගන්න තියෙනවා. ජපුරේ තමයි දැන් අපේ ඊළඟට පටන් ගන්න ඉන්නේ. ඊළඟ යන්න ඉන්නේ. ඉතින් මගේ යාළුවෝ සමහර කට්ටිය අහලා තිබුණා මොනවද හලෝ ගත්තේ මෙහෙමයි කියලා. ඉතින් එයාලටත් වැදගත්යි කියලා හිතනවා. ආයාලටත් ඉස්සරහට යන්න තියෙනකොට එහෙම තමයි. ඉතින් මට තව පොඩි දෙයක් අමතක වුණා බෑග් ගැන. ඔයාලා ලෙක්චර්ස් දාන්න බෑග් කරලා යන්න. මම නම් මෙන්න මේ වගේ එකක් ගත්තා. සයිඩ් බෑග් එකක්. මොකද මේ පස්සට ස්කෝල් බෑග් වගේ ඒවා දාන්න නැහැ නේ. ඉතින් අපි ලොකු ළමයි ඉන්නේ. ඒ වගේ කියලා මේ එකක් ගත්තා මම. ලැබ් බෑග් එක අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ආයෙ මම කියන්නම් මම ලැගේජ් එකක් ගත්තේ නෑ. මම අර ලොකු බෑග් තියෙනවා. ඔන්න ඔයාලා දන්නවා ඉතින් රෙදි බෑග් එක. මම මේක හදලා ඉවරලා පුළුවන් නම් අන්තිමේට ෆොටෝ එකක් දාන්නම් වීඩියෝ එක අන්තිමේට. මේ එකක් ගත්තේ මොකද දන්නවද? දැන් අපි ලැගේජ් එකක් අරන් ගියොත් අපිට කාමරේ ඉඩ අහුර ගන්නකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ගත්ත බෑග් එක ගොඩක් ලොකුයි ළමයි. ඒකට දාන්න පුළුවන් හැමදේම. එතකොට මේ ඒක මට කබඩ් තියනවලුනේ අපිට. එතකොට අපිට බඩු ටික අස් කරගෙන මේ ඒකත් ඒකෙම තියන්න පුළුවන් කියලා හිතනවා. මට අපේ අක්කලා කලින් ගිහපු කට්ටිය එහෙම කිව්වා. ඉඩ හිරෙනවා. ඒ හින්දා පුළුවන් නම් මේ වගේ බෑග් එකක් ගන්න කියලා. ඊට පස්සේ ඔහොම තමයි. ඔහොම තමයි. ඉතින් මගේ වීඩියෝ එක ඉවරයි. අනේ ළමයි අර මම කලින් දාපු වීඩියෝ එකට ගොඩාක් ළමයි මට මැසේජ් දාලා තිබ්බා. හරිද? ඉන්බොක්ස් කට්ටිය මැසේජ් දාලා තිබ්බා. අනේ අක්කේ මේවයි. අනේ ඇග්‍රි ළමයිට ගොඩාක් අමාරුයි කියලා මට තේරුණා මේ වීඩියෝ එකෙන්. හරිද? මේ වීඩියෝ එක පොඩක් වයිරල් ගිහින් තිබ්බා. හරිද? මගේ අනිත් වීඩියෝ එච්චර වයිරල් ගිහින් තිබ්බේ නෑ. මේක වයිරල් ගිහින් තිබ්බා. මට සතුටුයි. ඉතින් ගොඩාක් ඔයාලට බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කට්ටියට. මේ ඉතින් ඒ ළමයි මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා. වීඩියෝ ඉල්ලලා තිබ්බා. කමෙන්ට් වලින් ගොඩක් කට්ටිය. මම මේ වීඩියෝ ඉක්මනට ගෙනව ළමයි මේ දවස්වල ඉතින් තේනවනේ තාත්තේ. මේ තව දවස් දෙකයි දවසයි හෙට ඉදරයි ඉතින් මට ගෙදරින් ඉන්න. ඉතින් මම කැම්පස් එකට ගිහලා අනිවාර්යෙන් වීඩියෝ එකක් මගේ රූම් එකේ ඉන්නවා. තව ඇග්‍රි කරපු කට්ටිය. එයාලත් එක්ක කතා කරලා එයාලට වීඩියෝ එකක් ගේනවා. ඉක්මනටම ගේනවා. ඉතින් අද හැම තමයි වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා ගොඩක් අයට යන්න ඉන්න අයට. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් vlog එකකින් ආයෙ හම්බෙන්නේ කැම්පස් එකේදී. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.